ආයිබෝවන්. ඔයගලන් හැමෝම පිළිගන්නවා අපේ channel එකට. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද අපි නිවැරදිවම පොඩ්ඩක් advanced level candle bind එකක් කරගන්නේ කියලා. ඉතින් මේකට අපිට අවශ්‍ය වෙනවා රතු පාට candles දෙකයි, ඒ වගේම සුදු පාට හරි කළු පාට හරි candle එකයි, ඒ වගේම තමයි අපිට සාමාන්‍ය table candles නැත්නම් අර අපි කියන්නේ floating candles හතරයි, ඒ වගේම ලුණු, සිනමන් කුඩු නැත්නම් කුරුඳු කුඩු, ඒ වගේම රෝස්මෙරි කුඩු සහ රෝස මල් පෙති, ඒ වගේම අපිට යතුරක්, ඒ වගේම අපිට ලොක් එකක් නැත්නම් අර අපි කියන්නේ ඉබ්බෙක් අවශ්‍ය වෙනවා. මේ ද්‍රව්‍ය ටික තමයි අපිට මේ මායාකරමය නැත්නම් මේ candle binding එක කරගන්න අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ මායාකර්මය කරන්න කලින් මේ බයින්ඩින් එක කරන්න කලින් ඔයා අනිවාර්යෙන්ම මේ ඔක්කොම දේවල් ක්ලෙන්ස් කරගන්න ඕනේ. කොහොමද ක්ලෙන්ස් කරගන්නේ කියලා ඔයාලට සේජ් තියෙනවා නම් ඔයාලට පුළුවන් සේජ් දුමෙන් ක්ලෙන්ස් කරගන්න. එහෙම බැරි නම් හඳුන් කූරු දුමෙන් මේ හැම එකක්ම හොඳට ක්ලෙන්ස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ පෙන්නනවා වගේ තැටියක් අරගෙන ඒ තැටියට ඔයා ගත්ත ලුණු ගොඩක් හොඳයි රෝස ලුණු ගන්න පුළුවන් නම් රෝස ලුණු නැත්නම් සාමාන්‍ය ලුණු හරි කමක් නැහැ අරගෙන මේ ලුණු ටික ඔයා අතුරා ගන්න. ඊට පස්සේ මේ පේනවා වගේ ක්‍රොස් එකක් හැඩයට ඔයා සිනමන් වලින් නැත්නම් කුරුඳු කුඩු වලින් ඔයාගේ ඒ ක්‍රොස් එක ඇඳ ගන්න. ඊට පස්සේ ඒක මැද්දෙන් ඔයාගේ නම කාව් කරගත්ත එක, ඒ කියන්නේ ඔයාගේ නම ඔයා ලියලා ගත්ත එක කැන්ඩල් එකක් තියන්න. ඊට පස්සේ ඔයා එයාගේ නම ලියාගත්ත එක කැන්ඩල් එකක් රෝස පාට කැන්ඩල් එකක් රතු පාට කැන්ඩල් එකක් හරි තියන්න. ඊට පස්සේ මම කියන්නේ සුදු හරි කළු හරි කැන්ඩල් එකක් ගන්න කියලා. ඒතර ඒ කැන්ඩල් එකට ඔයා ලියන්න ඕනේ love කියලා. love LOVE love. ඊට පස්සේ infinity mark එක මුළු කැන්ඩල් එක පුරාම දාන්න ඕනේ. ඊට පස්සේ ඒ තුනම ඔය මැද්දෙන් තියලා එක රතු නූලකින් මුළු කැන්ඩල් එකම ගෙට ගහන්න ඕනේ. විශ්වයේ ආදරයේ ශක්තියෙන් ඕගොල්ලන් දෙදෙනා එකට බැඳෙනවා කියන මැනිෆෙස්ටේෂන් එකත් එක්ක. ඊට පස්සේ අර ඔයා කලින් ගත්ත ටේබල් කැන්ඩල්ස් හතර තියෙනවානේ. ඒ ටේබල් කැන්ඩල්ස් හතර මේ පේන විදියට හතර කොනෙන් තියාගෙන ඔයාට පුළුවන් ඊට පස්සේ ඉහින්න අර රෝස මල් පෙති, ඊට පස්සේ අර රෝස්මෙරි සහ අනිත් හර්බ්ස් ඔයාට පුළුවන් තව ගන්න ආකර්ෂණය සඳහා කරාබු නැටි, කුරුඳු, ඒ වගේම එනසාල්, කරදමුංගු, ඒ ඕනම හර්බ් එකක් ගන්න පුළුවන්, කිසිම අවුලක් නැහැ. අරගෙන ඉහින්න. ඊට හොඳට මුළු ට්‍රේ එක පුරාම කැන්ඩල් වලත් වැටෙන්න හොඳට ඉහින්න. ඊට පස්සේ ඔයා කැන්ඩල් එක පත්තු කරලා ඉවර වෙලා ඔයා හොඳට ඔයාගේ අතේ අර මම ගන්න කිව්ව ලොක් එකයි යතුරයි තියාගෙන ඒ ලොක් එකෙත් ඔයා රතු පාට ප්ලැටික් ගම්මෙන් හරි පෑනකින් හරි ලියන්න ඕනේ ඕගොල්ලන් දෙන්නගේ නම. එක කෙනෙක්ගේ නමක් එක පැත්තක අනිත් කෙනාගේ නම අනිත් පැත්තේ. යතුර කට ඇතුලේ තියාගෙන ලොක් එක ඇතුලේ තියාගෙන තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ අර ලොක් එක ලොක් කරලා ඉවර වෙලා යතුර ගලවලා මේ තැටිය උඩින් තියන්න. ඒ වගේම තමයි ලොක් එක මේ කැන්ඩල්ස් වල කැන්ඩල් වැක්ස් එක එහෙම නැත්නම් ඉටිකිරි වැටෙන විදියට ලොක් එක තියන්න. ඊට පස්සේ ඔයා හොඳට මේ කැන්ඩල් එක බර්න් අවුට් වෙනකම්ම පිච්චිලා ඉවර වෙනකම්ම හොඳට මැනිෆෙස්ට් කරන්න. හොඳට හිතන්න ඕගොල්ලන් දෙන්න විශ්වයේ ශක්තියෙන් රෝස පාට කිරණකින් ඕගොල්ලන් දෙන්න බැඳෙනවා, එකතු වෙනවා. විශ්වයේ හතර කොනේම තියෙන ආදරණීය ශක්තියෙන් ඕගොල්ලන් දෙන්න එකතු වෙනවා. මේ ලොක් එක එකට දැම්මා වගේම ඕගොල්ලන් දෙන්න හැමදාම එකට බැඳිලා ඉන්නවා කියන ඒ මැනිෆෙස්ටේෂන් එක ඔයා මේ කැන්ඩල් එක බර්න් අවුට් වෙනකම්ම ඒ කැන්ඩල් එක දිහා බලාගෙන හිත ඒකාග්‍රව භාවනාවක් වගේ කරන්න ඕනේ. ඊට පස්සේ මේ කැන්ඩල් වැක්ස් වැටිච්ච අර ලොක් එක තියෙනවනේ. ඒ ලොක් එක ඔයා මේ ලුණු ඔක්කොම ටික දාලා රතු පාට හරි හතරැස් රෙද්දක love bind us නැත්නම් ආදරය අපිව එකතු කරනවා කියලා හැම තැනම ඉන්ෆිනිටි මාක් එක දාගත්ත ඒ රතු රෙද්දක අර මේ තියෙන ඔක්කොම මේ ද්‍රව්‍ය ටික දාලා ලොක් එක යතුර හැමදේම දාලා ඉවර වෙලා ආයි රතු පාට නූලකින් ගැට ගහලා ඔයා හොඳට අත් දෙකේ තියාගෙන ඔයා ඒක සීල් කරන්න. ආදරයේ ශක්තියෙන් ඕගලන් දෙන්න හැමදාටම බැඳිලා ඉන්නවා කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ගහක් යට වලක් හාරලා මේක වල දාන්න. එහෙම නැත්නම් වතුරකට ගලාගෙන යන්න විසික් කරන්න. එහෙම මම නම් කියන්නේ ගහක් යට වල දාන එක තමයි සුදුසු. ඒකට කවුරුත් මේ ලොක් එක ඇරලා බලන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ට හැමදාම එකතු වෙලා සතුටෙන් කාලය ගත කිරීමේ හැකියාව අනිවාර්යෙන්ම විශ්වයේ ශක්තියෙන් මායාවේ බලයෙන් හැකි වෙනවා. ඉතින් මේ මැනිෆෙස්ටේෂන් එක කරලා බලන්න ඕගලන්ට අනිවාර්යෙන්ම යහපත් තත්වයක් උදා වේවි. එහෙනම් විශ්වයට ස්තුතියි.